සංහිඳියාවෙන් සපිරි රටක දැහැමි සමාජයක් බිහි කරන්නට ශ්‍රී සද්ධර්මයේ sannivedanaya කරන බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නේ. පින්වත්නි, අද ධර්මදේශනාව පැවැත්වීමට මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති රෙදීමාලියද්ද පුරාණ විහාරාධිකාරී කඩුවෙල විද්‍යාලෝක පරිවෙනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පාදුක්ක කහවල පදිංචි ඥානා කළුආරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත් ගොතටුව නවනගරය අංක 890 බෝගහ හන්දිය ජයසූරිය ප්‍රදේශයේ පදිංචි රෝහිණී බොතේජු මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත් අංක 69 රම්මේ මාවත සුබූතිපුර බත්තරමුල්ල ලිපිනෙහි පදිංචි PPM පයාගල මහත්මිය සහ දරුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත් කඩවත පදිංචි PHI හත්තටුව මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිසත් DA ගුණරත්න ඇතුළු දූ දරුවන් මුණුපුරු මිනිපිරන් ඇතුළු පවුලේ පින්වත් පිරිසත් එවැගේම මුතුවාඩිය පාර රද්දොළුව සීදුව ලිපිනෙහි පදිංචි නාලිනී උඩවත්ත මහත්මිය වසන්ත පුෂ්ප කුමාර මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත් අද ධර්මදේශනාවේ දායකත්වයන් දරමින් කටයුතු කරනවා. පින්වත්නි, ධර්මදේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සත්තිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. චත්තාරෝමි භික්ඛවේ කුම්භා කතමේ චත්තාරෝ තුච්ඡෝ පිහිතෝ පුරෝ විවටෝ තුච්ඡෝ විවටෝ පුරෝ පිහිතෝ ඉමේකෝ චත්තාරෝ කුම්භා ඒවමේව කෝ භික්ඛවේ චත්තාරෝ මේ කුම්භෝපමා පුත්ගලා සංතෝ සංවිජ්ජ මානාලෝකස්මින් තී. වාසනාවන්ත සදැහැති පින්වතුනි, ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සංසුන් සිතින් මේ මොහොතේ ඔබ සමගින්ම එකතු වෙමින් විශේෂයෙන් අපේ මේ මොහොතට සම්බන්ධව සද්ධර්ම ශ්‍රවණාබිලාසීව පසුවන අපේ සිල්මෑණින් වහන්සේ ඇතුළු මේ පුණ්‍යවන්ත පිනෙන් පිරුණු සිත් සතන් දියුණු කරගත්ත ඔබ හැම දෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි මේ සූදානම. ලක්වැසි ලෝවැසි සැමට සදහම් රසයේ බෙදෙන මේ පුණ්‍ය භූමිය තුල වැඩ සිටින සියලු මහා සංඝ රත්නය අති ගෞරවණීය අපේ දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ ලෝ සසුන් කෙත බබළු වන්නට
මේ සසුන් කෙතල් මුළු මහත් ලෝකේ පුරාම මේ දහම් පණිවිඩය බෙදා හරින්නට උන්වහන්සේ ගන්නා වූ අපරිමිත උත්සාහයට ඔය ඇත්තන්ද එකතු වෙලා ලක්වැසි ලෝවැසි සැමටම මේ උතුම් සත් ධර්මය දානය කරන මොහොතයි මේ වාසනාවෙන් පිරුණු මේ පුණ්‍යවන්ත මොහොතේ අපි හැමදෙනාම සදහැ සිතින් යුක්තව සත් ධර්මය ශ්‍රවණය කරනවා කියන පිං ඇති සිතින් අපි මේ මොහොතේ බණ අහමු. අද මේ ඇත්තන් වෙනුවෙන් අපි සිදු කරන දේශනාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන කුම්භ සූත්‍රය මුල් කරගෙන මේ වලාහක වර්ගයේ සඳහන් වෙන්නේ තෙවන පණ්ණාසකයේ වලාහක වර්ගයේ සඳහන් වෙන මේ කුම්භ සූත්‍රය අපේ ජීවිතේ ඇතුලාන්තය දකින්න ජීවිතේ ඇත්ත ඇතිසැටියෙන් දකින්නට මහත් උපකාරයක් වෙනවා. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපේ ජීවිතයේ ආධ්‍යාත්මික සුවය ලංකොට සසර භව ගමන නිම කරන ක්‍රමවේදයට වැඩපිළිවෙලට සිත හදන වැඩපිළිවෙලට එකතු වෙන්නට මේ දේශනාව උපකාරයක් වෙනවා. චත්තාරෝ මේ භික්ඛවේ කුම්භා මහණෙනි කුම්භය කියලා කියන්නේ අපි කලයට කල හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ මොනවද මේ හතර? තුච්ඡෝ පිහිතෝ තුච්ඡ කියලා කියන්නේ හිස්. හැබැයි පිහිතෝ වහලා තියෙන්නේ. හිස් කලයක් වහලා තියෙනවා. වැහුවට පස්සේ කලේ හිස්ද නැද්ද කියලා අපිට පේන්නේ නැහැ. තුච්ඡෝ පිහිතෝ. තවත් කලයක් තියෙනවා පුරෝ විවටෝ. පුරවල තියෙන්නේ විවෘතයි. පුරවර තියෙන්නේ විවෘතයි. හොඳට මතක තියාගන්න. පළමු කලය කොහොමද? හිස් වහලා තියෙන්නේ. දෙවන කලය පුරවල ඇරලා තියෙන්නේ. විවෘත කරලා තියෙන්නේ විවටෝ. තුච්ඡෝ විවටෝ. තවත් කලයක් තියෙනවා හිස් විවෘතයි. හිස් බවත් පෙනෙනවා. තවත් කලයක් තියෙනවා පුරෝ පිහිතෝ. පුරවල තියෙන්නේ වහලයි තියෙන්නේ. පුරෝ පිහිතෝ. ඉමේකෝ චත්තාරෝ කුම්භා. ඔන්න බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන කල හතර. පළමු කලය තුච්ඡෝ පිහිතෝ. හිස් වහලයි තියෙන්නේ. පුරෝ විවටෝ. පුරවල තියෙනවා හැබැයි විවෘතයි. තුච්ඡෝ විවටෝ. හිස් වගේම විවෘතයි. ඊළඟ එක පුරෝ පිහිතෝ. පුරවල තියෙනවා වහලත් තියෙනවා. ඉමේකෝ චත්තාරෝ මේ භික්ඛවේ කුම්භා. ඔන්න කල හතර. දැන් ඉතින් මේ කල හතර ගැන අපිට දැනගත්තා වගේම ඒව මේවකෝ භික්ඛවේ චත්තාරෝ මේ කුම්භූපමා. බුදුහාමුදුරුවෝ ඔය කියන කල හතරට පුජ්‍යලයා උපමා කරනවා. එතකොට කුම්භූපම කලයකට උපමා වෙනවා. සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති. ඔය කියන කල හතරට උපමා කළ හැකි පුජ්‍යලයන් සන්තෝ සංවිජ්ජමානා ඉන්නවා, විද්‍යමාන වෙනවා. කොහෙද? අපේ සමාජයේ අපිත් එක්ක
එකට ජීවත් වෙනවා. දැන් මේ තුලින් අපි කොහොමද මේ ධර්මානුකූල මාර්ගයට පිවිසෙන්නේ? දැන් අපි මොන වගේ අපිට වඩා ළඟයි මම කියලා ගත්තොත් මම මොන වගේ කලයක්ද? හිස් ඇරලා තියෙන කලයක්ද? පුරවල වහලා තියෙන කලයක්ද? නැතිනම් පුරවල ඇරලා තියෙන කලයක්ද කියලා බලන්න තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. කාගෙන්ද මේක හරියටම දැනගන්නේ මොන වගේ කලයක්ද මං කියලා? අපිට මේ ලෝකේ බොරු නොකියන කෙනාගෙන් අහලා. කවුද අපිට මේ ලෝකේ බොරු නොකියන කෙනා? තමන්ගේ සිත නේද? දැන් අපේ ජීවිතේ මම ඔබට කවදාකවත් බොරු කියන්නේ නැහැ කියලා ලං කරගත්ති කෙනාට මේ වෙනකොට බොරු කීයක් කියලා තියෙනවද? කවුද කියන්නේ? හිතයි කියන්නේ. එහෙනම් හිත අපිව රවටන්නේ නැහැ. ඒ සිතින් හොඳට විමසලා මම මොන වගේ තැනකද ඉන්නේ කියන එක වටහා ගැනීමම ධර්මාවබෝධයයි. තමන් ඉන්න තැන තේරුම් ගැනීම, තමන් පවතින තැන අවබෝධ කර ගැනීම උතුම් ධර්මයට ලං වීමකුයි. දැන් අපි බලමු. තුච්ඡෝ පිහිතෝ. පළමු කලේ කොහමද? හිස් වහලා තියෙන්නේ. හැබැයි ගොඩක් කල ඔහොම තමයිනේ. හිස් ඒව වහලා තියෙන්නේ. ආධ්‍යාත්මික ශක්තිය මනින්න Tamanටයි පුළුවන්නේ. අපි ළඟ තියෙන ಗುಣ, අපි ළඟ තියෙන ಗುಣ ධර්ම සහ හොඳ නරක කවුද දන්නේ? දැන් හිස් කලය වහලා තිබුණාම බලන කෙනෙකුට පෙනෙනවද ඒ කලයේ හිස් බව? නැහැ. දැන් අපි දිහා බැලුවට සංඥා විපල්ලාසය තුල ඉඳලා බැලුවට, චිත්ත විපල්ලාසය තුල ඉඳලා බැලුවට, දෘෂ්ටි විපල්ලාසය තුල ඉඳලා බැලුවට අපිට පේන්නේ නැහැ අපි හිස් කියලා. නරක කවුරුත්ම නැහැ. අපි හැමදෙනාම හොඳයි. අපි මේ යථාර්ථයට ලං වෙන්න මේ හිස් බව කුමක්ද කියලා තේරුම් ගන්න ඕන. තුච්ඡෝ පිහිතෝ. හිස් වහලා තියෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගනිමු. ඔන්න ඉදිරියට යෑම, ඉදිරිය බැලීම, ඒ වගේම ඔබ මොබ බැලීම, ඒ වගේම අත්පා හැකිලීම, අත්පා දිගහැරීම, ඒ වගේම භික්ෂුවක් නම් සංගල සිරුරු දැරීම හරිම ප්‍රසාද ජනකයි. දැන් බලන්න ඔය ඇත්ත දැන් මේ බලූ බැල්මට හැම දිනාම හරිම නිහඬයි. දැන් ඔයා නිකන් වෙලාවක නම් මෙහෙම බැලුවොත් එහෙට දුවයි මෙහෙට දුවයි කතා කරයි නේද? ඇඟිල්ලෙන් අනික් කෙනාට අනි හරි වැඩ ගොඩක් තියෙනවනේ. දැන් උනත් ඉතින් හරියට ඔය ඇත්තන්ගේ කය නිහඬයි. කය නිහඬයි. හැබැයි හිත නිහඬ නැති වෙනකොට මොකද වෙන්නේ? එහෙ බලනවා මෙහෙ බලනවා අරයට කැරකෙනවා මෙහෙට කැරකෙනවා. හිත නිහඬ නැති කෙනාට නින්දත් යනවා. දන්නේම නැතිව. ඇයි? එයා විවිධ ඉරියව් වලට හිත යනවා. විවිධ ඉරියව් වලට ගලාගෙන යනවා. ඊට හේතුව තමයි මේ ඉරියව් ඔය නැත්තම් දැන් බලන්නකෝ කොම් හැමදෙනාම සුදු වතින් සැරසිලා. දැන් මේ දර්ශනය බැලීමම ප්‍රසාද ජනකයි. මේ නැත්තන්ගේ දර්ශනය ප්‍රසාද ජනකයි. බලන කෙනෙකුට සතුටක් උපදිනවා. නේ? හැමදෙනාම ප්‍රසන්න මනසකින් බොහොම පිරිසිදු වස්ත්‍ර වලින් සැරසිලා ප්‍රසාද ජනකයි. ඔය නැත්තන්ගේ කතා බහක් දැන් නැහැ. කතා කරන්න ගියොත් නම් අප්‍රසාදයේ පිටින් පුළුවන්. කතා බහකුත් නැහැ. ඒ නිසා නිහඬයි, නිසසලයි, සංහිඳියාවක්, නිහඬ බවක් ජීවිතේ දැන් තියෙනවා. දැන් ඔය ඇත්තන්ගේ මේ ඉරියව් හරීම ප්‍රසාද ජනකයි. සතුටක් නෙවෙයි උපදවන්නේ.
සතුටක් උපදවන්නේ. පිස්සන් කොටුවකට ගියොත් ඒ ඇත්තන්ගේ ඉරියව් ප්‍රසාද ජනකද? නෑ. ඔය ඇත්තෝ ගෙදර දොරේ හිටියත් වාඩි වුණත් හරි පිළිවෙලකට වාඩි වෙන්නේ. කතා කළත් හරීම පිළිවෙලකට කතා කරන්නේ. ඒ වගේම සිනහසුණත් ඒ හැම තැනකම තියෙනවා. ගෙදර දොරත් හරීම පිළිවෙලයි. ගිහිල්ලා බලන්න ඕන හැබැයි. හරි ලස්සනට පිළිවෙලට ගේ දොර ලස්සනට අහුර කියාගෙන බඩු මුට්ටු පිළිවෙලට තියෙනකොට ගෙදර ලස්සනද අවලස්සනද? හරිම ලස්සනයි. බලන්නකෝ අහු මුළු වල කුණු ගොඩක් නැහැ. හරිම පිරිසිදුයි. බලන තැන හිත සනසනවා. ඉරියව් පැවැත්වීමත් හොඳයි. දැන් එතකොට බාහිරෙන් එයාගේ ආවරණයේ තියෙන නිසා හරිම ලස්සනයි. හැබැයි අභ්‍යන්තරය කොහොමද දන්නේ නැහැ. දැන් ඔය ඇත්ත මම මේ බොහොම ලස්සනට පිළිවෙලට ඉන්නවා කියවට හිතින් සමහරట్లాට වෙන වැඩද දන්නේ නැහනේ. නේද? කවුද දන්නේ වැඩ නැද්ද කියලා? ඔබමයි දන්නේ. එතකොට ඔය ඇත්ත මේ දුකයයි තත්තු පරිදි දන්නේ නැතිනම් මේක දුකක්. දැන් මම ඔය ඇත්තන් ඇහුවොත් ජීවිතයේ දුකද සැපද? උත්තරේ මොකක්ද? සැප නැද්ද ජීවිතේ? ජීවිතේ දුකයි කියලා කවුරුත් එකඟයි නේද? මොකක්ද මේ දුක කියලා දැක්කද? අපි ජීවිතේ දුකයි කියලා දුක සැප කරගෙන නැද්ද? දුකයි තමයි. දුකේ ඉන්නේ නැද්ද? ඉන්නවා. පංච උපාදානස්කන්ධයට ඇලිලා ඉන්නවා. දුකයි තමයි දුකේ ඉන්නවා. එතකොට අපි දුක මේක දුකයි කියලා තත්තු පරිදි දන්නේ නැහැ. හරියටම දන්නේ නැහැ. හරියටම දන්නේ නැහැ. මේ දුක්ඛ සමුදය කියලා හරියටම දන්නේ නැහැ. මේ දුක්ඛ නිරෝධය කියලා හරියටම දන්නේ නැහැ. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා හරියටම දන්නේ නැහැ. දැන් බලන්න තත්තු පරිදි කියලා කියන්නේ ඇති සැටියෙන්ම අපි දුක ගැන හඳුනාගෙන නැහැ. දුක දුකක් හැටියට ඇති සැටියෙන්ම හඳුනාගත්තේ නැති නිසා අපි බාහිර ඇවතුම් පැවතුම් බොහොම ලස්සනට පවතිනවා. හැබැයි ඉදං දුක්ඛන්ති යථා භූතං නප්පජානාති. මේක දුකයි කියලා දැනගෙන නැහැ. දුකයි කියලා කියනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි කියනවද නැද්ද? කියනවා. කිව්වේ නැතත් කියවෙනවනේ. නේ? දවරක් අර චූටි හාමුදුර කෙනෙක්ගෙන් උපාසක අම්මා කෙනෙක් ඇහුවලු මොකක්ද පුංචි හාමුදුරනේ මේ ත්‍රිලක්ෂණය කියන්නේ කියලා. පොඩි හාමුදුරන්ට උඩ බිම නැති වුණාලු වචනේ අහපු ගමන්. චූටි හාමුදුර කෙනෙක්නේ. උපාසක අම්මට හරියට කලකිරුණලු. කලකිරිලා මූණේ අත ගහගත්තලු අනිච්ඡං දුක්ඛං අනත්තා. ඒකවත් දන්නේ නැණි කියලා. හාමුදුරු කෙනෙක් වෙලත්. එතකොට අපි මේක දන්නවා. අපි ළඟ තියෙනවා. තත්තු පරිදි දන්නේ නැහැ. අපි අනිත්‍ය නিত্য වශයෙන් සලකන ලෝකෙක ඉන්නේ. දුක සැප වශයෙන් සලකන ලෝකයක ඉන්නේ. අනාත්මය ආත්ම වශයෙන් සලකන ලෝකයක ඉන්නේ. අසුභය සුභ වශයෙන් ගන්න ලෝකයක ඉන්නේ. ඒ නිසා අපි නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා ගන්නවා. හැබැයි ඔය මායයේ ලෝකේ. ඒ නිසානේ අපිට මාර වැඩ වෙන්නේ. නේ? බලන්නකො මාර නොවන දෙයක් තියෙනවද? දැන් බණ අහගෙන යනකොටත් මාර නින්දක් එනවා. මාර දේවල්මයි වෙන්නේ. ඇයි? නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියන මාර ලෝකේ ඉන්න නිසා. දැන් ඔය ඇත්තෝ අද ඉඳලා අද බණ අහලා යන ගමන් බලන්න මාර දේවල් කොච්චර තියෙනවද කියලා පාරේ. ඔක්කොම තියෙන්නේ මාරයවා. එහෙමනම් මේ කියන සංඥාවෙන් මිදෙන්න අපේ අභ්‍යන්තරය හිස් වුණොත්
සිතුවිලි තුල ಗುಣධර්ම වටිනාකම් ආධ්‍යාත්මික ශක්තිය ಗುಣධර්ම සාරධර්ම බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම නැතිනම් හරියට ලස්සනට තියාගෙන ඉන්න ගේ බාහිරෙන් ප්‍රසාද ජනකයි සතර ඉරියව්වම ප්‍රසාද ජනකයි කතා කරනකොට නිකන් නිවන් දැකලා වගේ හරීම නිහඬයි හැබැයි ඇතුළත හිස් තුච්චෝ පිහිතෝ එහෙම මිනිසුන් නැද්ද ලෝකේ ඇතුලේ මුකුත් නැහැ හැබැයි බාහිර පැවතුම් බොහෝම ලස්සනයි මේ කාලේ හරියට පරිස්සම් වෙන්න ඕනේ අයගෙන් නේද බාහිර ස්වරූපයෙන් අපිට පෙනෙන්නේ හැම දෙයකින්ම පිරීලා වගේ නමුත් ඇතුළත හිස් මිනිසුන් සමාජයේ ජීවත් වෙනවා මම බාහිරෙන් හොඳ අභ්‍යන්තරෙන් හිස්ද කියලා මගෙන්ම මා විමසා බලන්න ඕන. එතකොට ඉදං දුක්ඛ සමුදයන්ති නප්පජානාති. එවැනි අය දුක්ඛ සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ සමුදය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නිවනට යන මාර්ගය පිළිබඳ දන්නේත් නැහැ. නිවන් මගට ප්‍රවේශ වන්නේත් නැහැ. එහෙමනම් මෙන්න මේ විදිහෙන් එක කුඹයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඊළඟට දෙවෙනි එක මොකක්ද? පුරෝ විවටෝ. පිරීලා තියෙන්නේ. හැබැයි විවෘතයි. එතකොට බාහිර ඇවතුම් පැවතුම් ගමන බිමන කතා බහ ප්‍රසාද ජනක නැහැ. හැබැයි ආධ්‍යාත්මික වශයෙන් උතුම් ගුණ ධර්ම තියෙනවා. බාහිර ඇවතුම් පැවතුම් කතා බහ තුල දකින්ට නැහැ. හැබැයි නරක නපුරු සිතුවිලි ක්‍රියාත්මක කරන්නේ නැහැ. එයා හරියට පුරවල තියෙනවා. හැබැයි කලය විවෘතයි. ප්‍රසාදයක් නැහැ. බාහිර ක්‍රියාකාරකම් ප්‍රසාද ජනක නැහැ. තත්තු පරිදි හැබැයි දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි කියන චතු සත්‍ය අවබෝධය සඳහා සිත ශක්තිමත් කරගෙන තියෙනවා. පිරීලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මේ පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල හැටියට මහා ශක්තියකින් පිරීලා හිත පිරීලා ගුණධර්ම වලින් පිරීලා එයාට ලහපත් සමාජයක් නොලැබුණු නිසා සමහර වෙලාවට විවිධ ආගම් දර්ශන අදහන්නන් තුළ හොඳ ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. එය අවදි කරගන්නට එහි යථාර්ථයට ලං වෙන්නට අවස්ථාවක් නොලැබීම මිසක. ඉතින් එහෙමනම් මේ උතුම් ගුණධර්මයන් පිහිටන්නට දකින්නට පුළුවන් ශක්තියක් එයා බාහිරෙන් අපිට බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ. එතකොට එයා පාසියුරු දැරීම් ඒ වගේම මෙහි බැලීම් තුල ප්‍රසාද ජනක බවක් නැති වුණාට පිරුණු කලයක් පිරුණු හිතක් තියෙන මිනිසුන්ද සමාජය තුල සන්තෝ සංවිජ්ජමාන ජීවත් වෙනවා විද්‍යමාන වෙනවා. ඊළඟට තුන්වන කලය තුච්චෝ විවටෝ හිස් වගේම විවෘතයි. ඒ කියන්නේ ප්‍රසාදයකුත් නැහැ. සතර ඉරියව්වේ කතාවේ බහේ ගමනේ බිමනේ ඒ වගේම අනිකුත් ඉරියව් පැවැත්වීමේ ප්‍රසාදයක් නැහැ. ඒ වගේම ඊට හේතුව තමයි ඇතුළතත් හිස් මුකුත් මැත්තේ නැහැ. ಗುಣධර්ම නැහැ. වටිනාකම් නැහැ. හරියට මොන කලේ වගේද? හිස් තියෙන
විවෘත කලයක් වගේ. කලේ හිස් බවත් පේනවා. Tamanටම පේනවා තමන්ගේ ජීවිතේ කිසිම ගුණයක් නැති බව. දැන් අපේ හිතින් අපි විමසුවාම අපිට කියනවනේ මම කොච්චර ගුණවත්ද. දැන් ඔය ඇත්තන්ගෙන් තම තමන් නතර වී ඉන්න තැන ගැන අහලා බලන්න පුළුවන්. මාන්නගේ කොච්චර ගුණධර්ම තියෙනවද? මට කොච්චර ඉවසීමේ ගුණය තියෙනවද? සමහරට ඇත්තෙම නැද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ හිස් නේ? ඇත්තේම නැතිනම් හිස්. සමහර රාග, ద్వේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ මේ ආදි වශයෙන් මේ පාපී ධර්මයන්හි කොයිතරම් මගේ හිතේ මෙය කියන පාපී ධර්ම වලින් මම හිස්ව පවතිනවද? කියන්නේ පාපී ධර්ම වලින් මම නිමග්නව ඒ වගේ හිස් බවක් ඉවසීමේ ගුණේ ඌනත්වයන් මේ ආදි වශයෙන් මට කොච්චර තියෙනවද? එතකොට මම කලයේ හිස් බවත් පේනවා. කලයේ බාහිර ඇවතුම් පැවතුමුත් නැහැ. සීලාදී ගුණධර්ම රකින්න බවක් පෙන්නත් නැහැ. බොහොම හොඳ ප්‍රියමනාප කතාවක් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ ත්‍රිවිධ සුචරිත ක්‍රියාවන් නැහැ. දුස්චරිතකම් තමයි ක්‍රියාවෙන්, වචනයෙන්, සිතුවිල්ලෙන් දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ කලයේ හිස් බව ඕන කෙනෙකුට පේනවා. එහෙනම් ඉතින් Tamanට නොපෙන්නේ නෑනේ. දැන් ඔබට විමසන්න පුළුවන්. ඔය ඇත්තන්ගේ ಗುಣ කොච්චර තියෙනවද කියලා. මට ඉවසීමේ ගුණය කියන එකෙන් මගේ කලයේ පිරිලද තියෙන්නේ. ඉවසීමේ ගුණයෙන් පිරුණු කෙනෙක්ද මම? කරුණා ගුණයෙන් පිරුණු කෙනෙක්ද මම? නැතිනම් දිය බිඳුවක්වත් නැත දන්නේ ඈ? කරුණාව, මෛත්‍රී ගුණයෙන් මම පිරිලාද ඉන්නේ? ඔබට දකින්න පුළුවන්. යම් කෙනෙක් මේ ගුණ වලින් හිස් නම් දිය බිඳුවක් නැති කලය හිස් බවෙන් විවෘත බවෙන් කවුරුත් දකින්නාසේ. තුච්චෝ විවටෝ ප්‍රසාද නැහැ. හිස් නම් ඔබට ඔබේ ගැන දුකක් ඇති වෙනවා. අනේ මට ඉවසීම නැහැනේ කියලා මොකක් සැපක්ද දුකක්ද? දුකක් උපදිනවා. ඇයි හිස් බව දකින්නකොට. එහෙනම් තවත් පුජ්‍යලයක් මේ සමාජයේ ජීවත් වෙනවා කොහොමද? තුච්චෝ විවටෝ බාහිර ඇවතුම් පැවතුම් වෙලත් ඇති මානසික සංහිඳියාවක් නැහැ. ආභ්‍යන්තරික වශයෙන් ඇතුළත පිරුණු බවකුත් නැහැ. ඔන්න එතකොට තුන්වන පුජ්‍යලයා. හතරවන පුජ්‍යලයා පුරෝ පිහිතෝ. ඔයයන් අහලා තියෙනවනේ පිරුණු කලේ දිය නොසැලේ. දැන් ධර්මානුකූලව පිරුණු මිනිසුන් ඉවසන්න, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මේ උතුම් ගුණ වලින් පිරුණු මිනිසුන් සැලෙන්නේ නැහැ. කලබල නැහැ. ඉරියව් හරිම ලස්සනයි. ප්‍රසාද ජනකයි. ඒ ස්වාමීන් වහන්සේලා, ඒ මික්සුණීන් වහන්සේලා, සිල් මාතාවන්, ඒ වගේ මෑණිවරුන්, පියවරුන්, දරුවන් හැම දෙනාම ආධ්‍යාත්මය ඔය නැත්තම් අහලා තියෙනවනේ විද්‍යා දදාති විනයං විනයද්ධාති පාත්‍රතං. විද්‍යාවෙන්, ධර්මයෙන්, ගුණයෙන් සිත දියුණු කරගත්ති කෙනා මනා හික්මීමකින් යුක්තයි. එයාගේ කාය වාක් මනස් කියන මේ ත්‍රිවිධ ద్వාරය හරිම නිහඬයි. පිරුණු කලය සෙලවෙන්නේ නෑ වගේ පිරුණු කලය වහලයි තියෙන්නේ. ඒ පිරිලා තියෙන්නේ ආධ්‍යාත්මික ගුණ වලින්. ඉවසීමේ ගුණය කලය මුලටම පිරිලා. එතකොට බලන්න යාට කොයිතරම් මානසික සංහිඳියාවක් තියෙනවද කියලා. මේ ලෝකේ හැම ධර්මතාවයක්ම ඉවසීමේ ගුණය. ඇතිවීම නැතිවීම දන්නා ගුණය. අවබෝධය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය දන්නවා. වය ධම්මානුපස්සීවා විනාශය දන්නවා. එතකොට එයා උදය වය දන්නා කෙනෙක්. උදය වය දන්නා කෙනා
කිසිදු අයුරකින් ලොව ධර්මතාභියස සැලෙන්නේ නැහැ. දඟලන්නේ නැහැ. කලබල නැහැ. මනා සංහිදියාවක් තියෙනවද නැද්ද? තියෙන. එහෙනම් පුරෝ පිහිතෝ පිරුණු කලය වසා තියෙනවා කියලා කියන්නේ එයාගේ ප්‍රසාදය පවතිනවා. මොන වගේද ප්‍රසාදය පවතින්නේ? ගමනේ බිමනේ කතා බහේ ඉදිරිය බැලීම පිටුපස බැලීම අභික්ඛන්තං පටික්ඛන්තං ආලෝකිතං විලෝකිතං මේ ඔක්කොගෙම යා හරිම සංහිදියාවකින් යුක්තයි. නිහඬ බවකින් යුක්තයි. මිදුණු සිතක්. එහෙමනම් එයාගේ බාහිර ඇවතුම් පැවතුම් හරිම සංහිදියාවකින් යුක්තයි. ඒ ඇයි? සිත ගුණ ධර්ම වලින් පිරීලා. ඉවසීමේ ගුණය කට මුලටම ජලය පිරීලා තියෙනවා වගේ ඉවසීමේ ගුණය ජීවිතේ පුරාම පිරීලා තියෙනවා. ඌනත්වයක් නැහැ. ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ඔය ඇත්තන්ගේ ජීවිතයේ කලයක් නම් ඕවගේ දැන් කොච්චර අඩුපාඩුකම් තියෙනවද? නේද? එහෙමනම් මොකද වෙන්නේ? හෙල වෙනවනේ නේද? පිරුණු කලේ දිය නොසැලේ, නොපිරුණු කලයක් වුණොත් මොකද වෙන්නේ? දිය සැලෙනවා. ඒ කියන්නේ ඔබ ධර්මතාභියස සැලෙනවා. එහෙමනම් මේ ආධ්‍යාත්මික ගුණධර්මවල ඉහළ ඵලයට ජීවිතේ පත් කරගන්නට නම් ඔබ මොකද කරන්න ඕන? හරියට පුරෝ පිහිතෝ ඔබ ආධ්‍යාත්මික ගුණධර්ම වලින් ඔබේ සිත පුරව ගන්න ඕන. ඉවසීමේ ගුණය දිනෙන් දින ජීවිතයට එකතු කරන්න ඕන, පුරවන්න ඕන. මෛත්‍රියේ ගුණ දිනෙන් දින ජීවිතයට එකතු කරන්න ඕන. කරුණාවේ ගුණ දිනෙන් දින ජීවිතයට එකතු කරන්න ඕන. දැන් මොකද වෙන්නේ? මේ කලය පිරෙනවා. පිරුණු මිනිස්සයා ගුණධර්ම වලින්, සාර ධර්ම වලින්, බෝධිපාක්ෂික ධර්ම වලින් පිරුණු කෙනා ධර්මතාභියස සැලෙන්නේ නැහැ. එයා ඉන්ද්‍රකීලයක් වගේ ශක්ති සම්පන්න ජීවිතයක් ගෙවන්නේ. එහෙනම් පුරෝ පිහිතෝ පිරුණු වසා ඇති කලයක් කා සමාන මිනිසුන් මේ සමාජය තුල සන්තෝ සංවිජ්ජමානා. එයා දුක දන්නවා. දුක තත්තු පරිදි දන්නවා. දුකයි ජීවිතේ දුකයි කියලා දන්නවා. පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා එයා දන්නවා. එතකොට එයා මේ රාජ්‍ය අතහරින්ට දැන් අපි කියනවනේ රාජ්‍ය කියලා කිව්වේ. දැන් ඔය නැත්තම් අර සමහරට කියන්නේ මේ කන්දත් මගේ තමයි, අර කන්දත් මගේ තමයි, කඳු යායම මගේ තමයි, මේක තමයි මගේ රාජ්‍යය. ඉතින් ඔය ඇත්තොත් රජ වෙලා ඉන්න කොහෙද? ඔය රූපේ කාගේද? ඔකටත් අපි කියන ස්කන්ධ පංචකය කියලා. රූපස්කන්ධයත් මගේ තමයි, වේදනාස්කන්ධයත් මගේ තමයි, සංඥාස්කන්ධයත් මගේ තමයි, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය, කඳු යායම කාගේ? මගේ. මේක තමයි මගේ රාජ්‍යය. මම මේකට ඇලිලා, බැඳිලා, වෙලිලා මේක තුල රජ වෙලා ඉන්න මට උවදුරු ගොඩක් එනවා. ජාතිය කියන භවය කියන මේ රාජ්‍ය භවයෙන් භවයට යන ස්වභාවය නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? රාජ්‍යයට එන උවදුරු වළක්වන්න ඕන. ජාති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් එනවා. එතකොට කොයිතරම්නම් මට බාධක තියෙනවද? ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය යථාර්ථය මනවින් නුවණින් වටහාගෙන භව ගමන නිම කරන්නට උත්සාහයක යෙදෙන්න ඕන. එවිට මේ පුජ්‍යලයන් හතර දෙනා හොඳට තේරුම් ගත්තොත් එයා නුවණින් දැන් මේ පුරෝ පිහිතෝ පිරුණු වසා තිබෙන කලයේ ස්වභාවය වගේ ඒ පුජ්‍යලයාගේ ලක්ෂණය තමයි එයා දුක දුකක් හැටියට දන්නවා. පංචස්කන්ධයයි රජ වෙන්න බලන්නේ නැහැ. එයා අතහරින්නයි බලන්නේ.
එතකොට පංච උපාදානස්කන්ධයට ඇලෙන්න බලන්නේ නැහැ. ඒ අතහරින්නයි බලන්නේ. එහෙමනම් පංචස්කන්ධයේ සංඛ්‍යාත ලෝකයෙන් යා මිදිලා දුක තත්වාකාරයෙන් අවබෝධ කරනවා. දුක්ඛ සමුදය දුක උපදින විදිය තත්වාකාරයෙන් අවබෝධ කරනවා. දුක්ඛ නිරෝධය කරන මාර්ග එයය තත්වාකාරයෙන් අවබෝධ කරනවා. ඒ සඳහා චතුසත්‍ය එහෙමත් නැතිනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයට යා තත්වාකාරයෙන් ඒව අවබෝධ කරගන්නවා. එතකොට බලන්න ගුණ ධර්ම වලින් සාර ධර්ම වලින් බෝධිපාක්ෂික ධර්ම වලින් පිරෙන කෙනා පිරුණු කලයක්ම බවට පත් වෙනවා. එයා සංසාර දුක්ඛ ඛණ්ඩයම නිම කරන ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක්. දැන් එතකොට ඔය ඇත්තන්ගේ සිතින් අහන්න වෙනවා මං මොන වගේ කලයක්ද කියලා. පළමු කලය කොහොමද? තුච්චෝ පිහිතෝ හිස් වහලා තියෙන්නේ. ඊළඟ එක පුරෝ විවටෝ පිරලා තියෙන්නේ හැබැයි විවෘතයි. ඊළඟ එකට තුච්චෝ පිහිතෝ තුච්චෝ විවටෝ හිස් වගේම ඇරලයි තියෙන්නේ විවෘතයි. මොකක්වත් නැහැ. එලවකුත් නැහැ මෙලවකුත් නැහැ. සමහර නැත්තම් එහෙමනේ එලවක් මෙලවක් ගැන නැහැ හිතක්. ඈ ඔහේ ජීවත් වෙනවා. අපි කියන්නේ උපන්නාට මේ ලෝ වැනෙනවා විනා කියලා. ලෝ සිරතට අමුදරු සුරකින්නවා විනා. එලවක් මෙලවක් නැහැ කියන්නේ ඇතුළතත් හිස් පිටතත් ආවරණයකුත් නැහැ. ඊළඟ කලය පුරෝ පිහිතෝ හරියට ආධ්‍යාත්මික ශක්ති වලින් අවදි වෙච්ච ශක්තිමත් වෙච්ච මහා හයිය ඇති කුසලයක් ජීවිතයට එකතු කරගෙන නොසැලී ධර්මතා අභියස නොසැලෙන නිර්වාණ අවබෝධයට සිත යොමු කරන ශ්‍රේෂ්ඨ උත්තුංග සිතක් දියුණු කරන කෙනෙක්. එහෙමනම් එයා දුක තත්වාකාරයෙන් දන්නවා. අපි දුකයි දුකයි කියලා කියන්නේ අනිච්චන් දුක්ඛං අනත්තා කියලා ඉන්නේ නැහැ. ඒ අනිත්‍ය බව නිට්ටය වශයෙන් දන්නවා. ඇත්තයි කියලා දැනගන්නවා. ඒ කියන්නේ එතකොට එයා අනිත්‍ය නිට්ටය වශයෙන් සලකන්නේ නැහැ. දුක සුඛ වශයෙන් සලකන්නේ නැහැ. ඊළඟට අනාත්මය ආත්ම වශයෙන් සලකන්නේ නැහැ. අසුභය සුභ වශයෙන් සලකන්නේ නැහැ. හැබැයි අසුභයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කලකිරෙන්නේ නැහැ. ඒවා තත්වාකාරයෙන් දැනගන්නවා. දුක තත්වාකාරයෙන් අවබෝධ කරගන්නවා. තත්තු පරිදි දැනගන්නවා. ඒ වගේම දුක්ඛ සමුදය තත්තු පරිදි දැනගන්නවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? දුක්ඛ සමුදය කරන්න ඕන. සමුදය වෙන්නේ මොකක් නිසාද? ජාතිය නිසා. දුක්ඛ සමුදය වෙන්නේ ඇයි? සමුදය කියලා කියන්නේ උපදින්නේ ඇයි? භවයෙන් භවයට යන නිසා. භවයෙන් භවයට යන නිසා තමයි දුක ඇතිවන්නේ. එහෙමනම් දුක්ඛ නිරෝධයට කුමක්ද කරන්න ඕනේ? එහෙනම් යන්නේ නැතුව ඉන්න ඕනේ. ලෙඩ වෙන තැන් වලට, දුක් වෙන තැන් වලට, මරණයටපත් වෙන තැන් වලට, ජාතිය නිසා ඇතිවෙන ජරා මරණ ශෝක පරිදේව ඇති වෙන තැන් වලට නොගිහින් ඉන්න ඕනේ. මොකක්ද ඒ සඳහා තියෙන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්නේ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න සූදානම් වෙන්න ඕන. එතකොට ඒ අයුරින්ම හොඳට දකින්නවය. හොඳ දැකීමක් සම්මා දිට්ඨිය තුලින් චතුසත්‍ය සම්මා දිට්ඨිය පහළ කොට මේ භව ගමන නිම කරන්නට යා උත්සාහයක යෙදෙනවා. එහෙමනම් ඔබද ඔබේ සිත තුළ ඔබේ ආධ්‍යාත්මය තුළ විමසන්න. පළමු කලය අමතක වෙන්න එපා. දැන් කල දකින්නකොට බණ මතක් වෙන්න ඕන. පළමු කලය තුච්චෝ පිහිතෝ හිස් සහ වසා ඇති කලය. ඔබේ ආධ්‍යාත්මයේ හිස්ද කියලා ඔබ විමසලා බලන්න. කාටවත් ඔබට ධර්මය අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ඔබයි ඔබේ අඩුපාඩුකම් සියල්ල දන්නේ. මමයි මගේ අඩුපාඩුකම් සියල්ල දන්නේ. මමයි හිස් බව හෝ පිරුණු බව දන්නේ. එහෙනම් තුච්චෝ පිහිතෝ. ඊළඟට තුච්චෝ පුරෝ විවටෝ. පිරුණු කලය විවෘතයි නමුත්
ප්‍රසාද ජනක නෑ ඉරියව්. පුරෝ විවටෝ මොන වගේම පිළිලා තියෙනවද දන්නේ නෑ. පුරෝ විවටෝ. ඊළඟට තුච්චෝ පිහිතෝ. තුච්චෝ විවටෝ. හිස් වගේම ඇරලයි තියෙන්නේ. ඇතුළත මුකුත් නැති බව ඕන කෙනෙකුට පෙනෙනවා. ක්‍රියාවෙන් කතා බහෙන්. ඊළඟට පුරෝ පිහිතෝ. පිරුණු කලයේ වහලයි තියෙන්නේ. පිරලා තියෙන්නේ ආධ්‍යාත්මික ගුණධර්ම වලින්. ඒ නිසා ඔය ඇත්තන්ට පුළුවන් ජීවිතේ ආධ්‍යාත්මික සුවය හොයන්න. දුකට හේතුව දුකට හේතුව දුක නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයට පිවිස මේ භව ගමන නිම කරන වැඩපිළිවෙලකට එකතු වෙලා සංසාර දුක්ඛ කන්දය නිමකොට නිර්වාණ අවබෝධයේ පිණිස ඔය ඇත්තන් පාසලේදී ආරම්භ කළ ගුණධර්ම සාර ධර්ම තව තවත් දියුණු කොට බෝධිපාක්ෂික ධර්ම වඩන්ට මේ සම්මා සම්බුද්ධ ශාසනයක් නිසා මෙහෙව් කාලයක ඉපද ඔබ බෝධිපාක්ෂික ධර්ම වඩා පාරමී ධර්ම සපුරා මේ ඝෝරතර සංසාර ගමන නිම කොට ලබන උතුම් වූ නිර්වාණ අවබෝධයට අවශ්‍ය කරන ගුණයන්ගෙන් සිත පුරවන්න. ඒ ගුණයන් තමයි කරුණාව, මෛත්‍රිය, ඉවසීම, දයාව, අනුකම්පාව මේ උතුංග ගුණ ධර්ම වලින් පිරුණු කලයක් වෙන්න. නොසැලෙන කලයක් වෙන්න. ඕනෑම දෙයක් අභියස නොකිපෙන කෙනෙක් වෙන්න. එයින් ඔබ ගුණයක් පරිපූර්ණත්වයට පත් කළා වෙනවා. ඔබ එක ගුණයක් ඔබේ ආධ්‍යාත්මය පුරවන්න. ඉවසීමේ ගුණය, කරුණාවේ ගුණය, මෛත්‍රියේ ගුණය මේ එකකින් ඔබ සිසිල් වෙන්න. සිසිල් වෙනකොට ලය සීලය වෙනවා. එතකොට එයම ඔබ සීලවන්ත බවට අරගෙන යනවා. උණුසුම් වන ලය සිසිල්ුණු ලයක් බවට පත් කරන්ට පිරුණු සංහිඳියාවට පත්වෙච්ච ආධ්‍යාත්මයක් ගොඩනගන්න. ඒ ඔබ නිවන් කරා ඔබව මෙහෙවන්ට උපකාරයක්ම වෙනවා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට අවබෝධ වේවායි අපි ආශිර්වාද කරනවා. මේ කුම්භ සූත්‍රය මුල් කරගෙන කලයක් උපමා කරගෙන මිනිස් වර්ගයා විග්‍රහ කළ මේ සූත්‍රය තුලින් අපේ ආධ්‍යාත්මයම අවදි කරලා අපේ ගුණ සුවඳ දියුණු කරන්නට උපකාර වෙන ශ්‍රේෂ්ඨ දේශනයක්. ඒ නිසා ඔබත් පිරුණු වසා තබන ලද කලයක් වන්න. පිරුණේ වටිනා උතුම් ගුණ ධර්ම වලින් ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරෙන්න. සතර ඉරියව්ව අනිත් සියලු පුංචි පුංචි සෑම ඉරියව්වක්ම සංසුන් කර වෙනවා, නිහඬ වෙනවා. ඔබටද ඔබේ සියලු ගුණ ධර්මයන්හි මස්තක ප්‍රාප්තව මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් ජනිත කළ කුසලානිසංස බලයෙන් ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනය ඇති කරන්න. ලක්වැසි ලෝවැසි සැමට මේ උතුම් දහම් රසය, ලොව උතුම්ම රසය ධර්ම රසය, ඒ උතුම්ම රසය මුළු මහත් ලක්වැසි ලෝවැසි සදැහැති සැම හදවත් තුලට බෙදූ මේ පින්කමේ සදැහැති දායකත්වයේ දරන පාදුක්ක කහවල පදිංචි ඥානා කළුආරච්චි මෑණියන්ගේ සත් අරමුණක් තිබෙනවා. කේ.ඒ. පබිලිස් පෙරේරා ස්වාමි පුරුෂයා, කේ.ඒ. ටුවිස්සිඤ්ඤෝ පියතුමා, එස්.එච්. ඇල්පිනෝනා ආච්චියම්මා, බී. අයිඩනෝනා ලොකු අම්මා. මේ හැම දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම කහවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ, මඩකඩ අරණ්‍ය සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට හා කාර්ය මණ්ඩලයට නිරෝගී සුවය පතා දානමය හා අනෙකුත් පින්කම් සඳහා උදව් උපකාර කරන සියලුම ඥාති හිතවතුන්ගේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය
කරමින් දරු මුණුබුරන් සඳහා සිත් පතමින් ඒ සදැහැති දායකත්වයේ දරනු ලබනවා. ඒ සත් අරමුණු සඵල වේවායි අපි ආශිර්වාද කරනවා. ගොතටුව නවනගරය 890න් බෝගහ හන්දිය ජයසූරිය ප්‍රදේශයේ පදිංචි රෝහිණී බොතේජු බිරිඳ එම මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරමින් සුමනපාල බාලසූරිය මහත්මයා වසර 4කට පෙර පරලොව සැපත් සුමනපාල බාලසූරිය මහත්මයාගේ 69 වන උපන් දිනයේ වෙනුවෙන් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් සදැහැති දායකත්වයක් දරනු ලබනවා. ඒ සත් අරමුණද සඵල වේවායි අපි ආශිර්වාද කරනු ලබනවා. අංක 69 රම්‍ය මාවත සුභූතිපුර බත්තර මුල්ලේ පදිංචි PPM පයාගල මහත්මිය සහ දරුවන් විසින් සදැහැති දායකත්වයක් දරමින් 2008 අගෝස්තු මාස 19 වන දින අභාව ප්‍රාප්ත වූ PU නන්දාවතී මහත්මිය සහ KJ අපුහාමි මහත්මයා එවැගේම DFM පයාගල මහත්මයා බිහාරී පයාගල මිනිබිරිය PU සෝමාවතී කියන මේ ඇත්තන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් දෙපාර්ශවයේම දෙමාපියන් සහ සියලු මියගිය ඥාතීන්ට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කැපවුණු සියලු යතිවරයන් වහන්සේලාට මෙන්ම මෙම ධර්මදේශනාවට සහභාගී වුණු සියලුම ඥාතීන්ට බෞද්ධ නාලිකාවේ අතිගෞරවනීය සභාපති ගරුකටයුතු ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට රටදැය රැකදුන් සියලුම රණවිරුවන්ටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයට ඉක්මන් භවයකදී නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන සත් අරමුණක් තිබෙනවා. ඒ සත් අරමුණද සඵල වේවායි අපි ආශිර්වාද කරනවා. PHI හත්තොටුව මෑණියන් ඇතුළු දූ දරුවන් ඒ කඩවත සිට පැමිණ මෙහි සදැහැති දායකත්වයක් දරමින් බලාපොරොත්තු වෙනවා. HG සිරිසේන ස්වාමි පුරුෂයාණන්ට එවැගේම පියාණන්ට අවුරුදු 16කට පෙර අභාව ප්‍රාප්ත වූ දෙපාර්ශවයේම දෙමාපියන් ඇතුළු සියලු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමත් එවැගේම අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට දේශකයාණන් වහන්සේ වන අපටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයට හා ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම කියන සත් අරමුණ ඇතිව තවත් දායකත්වයක් දරනු ලබනවා. ඒ සත් අරමුණද සඵල වේවායි අපි ආශිර්වාද කරනවා. එවැගේම DA ගුණරත්න ඇතුළු දූදරුවන් හා මුණුබුරු මිනිබිරියන් පිරිස විසින් දායකත්වයේ දරමින් KJ දයාවතී කරුණාරත්න මෑණියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් වසර 6කට පෙර 2009 8 10 දින මියගිය අංක 302 යොග්ගහ මුල්ල යක්කල නිවසේහි විසූ KG දයාවතී කරුණාරත්න මෑණියන්ට හා දෙපාර්ශවයේ මියගිය සියලුම දෙනාට නිවන් සුව පැතීමත් DA ගුණරත්න සාම්පුරුෂයා හා දූදරුවන් හා මුණුබුරු මිනිබිරියන් මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයේ දරන ඒ සත් අරමුණ සඵල වේවායි අපි ආශිර්වාද කරනු ලබනවා. ඒ වගේම තවත් දායකත්වයක් සිහිපත් කළ තිබෙනවා. නාලනී උඩවත්ත වසන්ත පුෂ්ප කුමාර මුතුවාඩිය පාර රද්දොළුව සීදුව කියන ලිපිනේ පදිංචි ඒ ඇත්තන්ගේ සදැහැති දායකත්වයේ දරමින් අරමුණු කරනවා 2015යි 7/29 දින ජන්මදිනයේ යෙදුණු මින්දුලේ අමන්‍යා දියණිය සහ 2015යි 8/10 දින ජන්මදිනයේ යෙදෙන හිරුණි අනුරාධා දියණියට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂහ ගුණ නැන දියුණු වීමටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන විශේෂයෙන් මෙවර ආපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හිරුණි අනුරාධා දියණියගේ ධාරණ ශක්තිය වැඩි දියුණු වීම පිණිසත් තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට ගෞතම සාසනය තුළ ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් කුසලයේ ආශිර්වාදයක් වේවායි බලාපොරොත්තු වෙනවා. සැනී උඩවත්ත මෑණියන්ට 82 වන වියෙහි ගත කරන සැනී උඩවත්ත මෑණියන්ට පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් පින් පැමිණවීමට අරමුණු කරනවා. 1999යි 9/17 දින මියගිය සැමී උඩවත්ත ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමට
එංගනෝනා ලොකු අම්මා ඇතුළු පින් බලාපොරොත්තු වන යම්තාක් සංසාරික වර්ග පරම්පරානුගත ඥාතීන් හිතමිත්‍රාදීන් වේ නම් සියලු දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමත් අරමුණු කරගෙන තිබෙනවා. ඒ සියලු සත් අරමුණු සඵල සමෘද්ධ වේවායි අපි ආශිර්වාද කරනු ලබනවා. මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයේ දරූ සැමටත් ලක්වැසි ලෝවැසි සදහම් ශ්‍රවණය කළ ඔබ අප හැමටත් මේ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන මහා සංඝරුවනට අතිගෞරවනීය අවසරයි අපේ ධර්ණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවන ඔබ අප හැමට නිවන් පිණිසම මේ කුසල් පවතිවා කියන ප්‍රාර්ථනාව. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. ඒ උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ අතුරුගිරිය අබේවීර ධර්මායතනාධිපති රිදීමාලියද්ද පුරාණ විහාරාධිකාරී කඩුවෙල විද්‍යාලෝක පිරිවෙනේ පරිවෙනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටගංවැල්ලේ සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සාදුනාන්දයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ හගුවන් විදුලිය ඔබ වෙත ගෙන ආදායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.